සුබ දවසක් වෙන්න කියලා ඔය හැම දෙයකටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් Manifest with Tarot Queen අපේ YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවිලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඔයාගේ crush එක ඔයාට කැමතිද නැද්ද? ඔයාට I love you කියයිද? එයාගේ හිතේ ඔයා ගැන මොනවද තියෙන්නේ කියලා තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මේ දැම්මම subscribe කරලා bell icon එකත් click කරන්න. මේ දැම්මම ගිහිල්ලා comment section එකේ comment එකක් දාන්න. විශ්වය මට සුදුසු ආදරේ ලබා දී අවසන්. විශ්වය මට සුදුසු ආදරේ ලබා දී අවසන්. විශ්වය මට සුදුසු ආදරේ ලබා දී අවසන්. ඉතින් මේකත් comment section එකේ comment කරලා මේ energy එක claim කරගන්න මේ දැම්මම. ඉතින් ඔයාගේ යාළුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා. ඉතින් අපේ අනිත් channel එක තියෙනවා Star of Tarot Queen. ඒකත් ගිහලා subscribe කරලා තියාගන්න. අපි ඒකෙත් දැන් දිගටම videos අරන් එනවා. ඉතින් ඔයාලට personal reading එකක් ගන්න ඕන දැම්ම මේ number එකට message එකක් දාන්න. පැය 24 න් උනත් අපි service එක දෙන්න බැඳී ඉන්නවා. ඉතින් දැම්මම පුළුවන් ඔයාට ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න අපිත් එක්ක share කරගන්න. ඒ වගේම ඔයාගේ ආදරය ආකර්ෂණය කරගන්න ඕන නම් එයා දැන් දුරස් වෙලා වගේ හිතනවා නම් එහෙම නැත්නම් ඔයාගේ crush එක ඔයා ගාවට ගෙන්න ගන්න ඕන නම් මේ දැම්මම අපිට message එකක් දාන්න. අපි ඉන්නවා ඔයාලට ඒ දේවල් කරලා දෙන්න. ඒ වගේම ritual guidance උත් අපි ඔයාලට කරලා දෙන්න සූදානම්. ඉතින් දැම්මම අපිට WhatsApp message එකක් එවන්න. WhatsApp මගින් විතරයි අපි අතරම ඔයාලට service එක දෙන්නේ. ඉතින් normal calls ගන්න එපා කියලාත් මතක් කරන WhatsApp එකේ අපිට message එකක් දාන්න මේ දැම්ම ගිහිල්ලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. අද ඔයාලට අරන් ආවිලා තියෙනවා පයිස් 3ක්. ඉතින් මේ දැන් පෙන්වන්නේ පයිස් 3. ඉතින් ඔයාගේ හිත වැඩිපුරම යන පයිල් එක මෙතනින් තෝරන්න. පයිල් එක තෝරගෙන ඇති කියලා අපි හිතනවා. ඉතින් අපි යමු රීඩින් එකට. පයිල් number 1. ඉතින් ඔයාලට වෙලා තියෙන කාස්ට් එක කිව්වොත් The Moon card, Knight of Cups, Three of Cups තියෙනවා, Seven of Swords තියෙනවා, The Lovers card තියෙනවා. එතකොට Page of Pentacles, Four of Swords තියෙනවා. අන්තිමට තියෙනවා Two of Wands. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ පයිල් number 1 select කරපු අයට ඔයාගේ crush එක ගැන energy එක ටිකක් complicated කියලා තමයි කියන්න තියෙන්නේ. ගොඩක් සංකීර්ණයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ person ගොඩක් emotional ඒ වගේම dreamy type එකේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් emotionally මොන හරි පොඩි දෙයක් කිව්වත් හිත රිදෙන පොඩ්ඩක් තරහ යන අර ඒ විදිහ අර එයා emotional නිසා තමයි යාට ගොඩක් තරහ යනවා කියලාත් පෙන්눔 කරන්නේ. ඒ වගේම එයාගේ appearance එක ගැන බලද්දි ගොඩක් අර මේ කෙනා attractive look එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එයා ගොඩක් අර තලලු පාටට හුරු ටික සුදු පාට වෙන්නත් පුළුවන්. තලලු ඒ වගේ වෙන්නත් පුළුවන්. ඒ වගේම අර එයාගේ ඇස් හරි deep look එකක් තියෙනවා. ඒ කියන්නේ එයා එකපාරක් බැලුවොත් ගොඩක් ඒක අනිත් අයට මතක හිටිනවා එයාගේ ඇස් දෙක. ඒ වගේම එයා ගොඩක් අර charm simple විදියට අඳින පළදින එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එයාගේ qualities බැලුවොත් මේ person ගොඩක් අර romantic mind එකක් තියෙන කෙනෙක්. ඉතින් ඔයාගේ crush එක girl කෙනෙක් වෙන්නත් පුළුවන්, boy කෙනෙක් වෙන්නත් පුළුවන්. දෙපාර්ශ්වයටම තමයි අදාළ වෙන්නේ. ඉතින් මේ කෙනා ගොඩක් romantic mind එකක් තියෙන කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් Knight of Cups card එකෙන් කියනවා එයාගේ හදවත ගොඩක් අර සමීපයි, ගොඩක් ආදරය ඕනේ, ගොඩක් අර feelings තියෙන අර එහෙම කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. The Moon card එකෙන් කියනවා හැබැයි සමහර වෙලාවට එයාට confusion තියෙනවා එයාට මොනවද ඕනේ කියලා. එයාට එයාගේ feelings හරියට හිතා ගන්න බෑ. ඒ වගේ අර එයාට emotions පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි කියලා තමයි පෙන්눔 කරන්නේ. ඊළඟ කාඩ් එක තමයි Three of Cups. ඉතින් මේ කාඩ් එකෙන් කියනවා third party possibility එකක් තියෙන්න පුළුවන් කියන එක. මේක අර හැමතිස්සෙම romantic පැත්තෙන්ම නෙමෙයි වෙන්න පුළුවන්. ඒ වුණාට එයාගේ life එකේ එයාගේ යාළුවන්ගෙන් හරි social life එකෙන් හරි මොන හරි parties gathering වලින් වගේ ගොඩක් අර වෙන අයව එයාට attract වෙන නිසා ගොඩක් අර third party situation එකක් තියෙන්න පුළුවන්. එක්ක එයා වෙන කෙනෙක් එක්ක කතා බහ කරනවා වෙන්න පුළුවන්. එයාට වෙන crush එකක් වගේ තින්නත් පුළුවන්. ගොඩක් මේක deeply යන විදිහේ එකක් නෙමෙයි කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට එයාට අර වෙන strong relationship එකක් නැහැ වෙන කෙනෙක් එක්ක. හැබැයි මොන හරි third party පොඩි connection තියෙන්න පුළුවන් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඊළඟ කාඩ් එක තමයි Seven of Swords. ඉතින් මේකෙන් පෙන්눔 කරනවා සමහර වෙලාවට එයා එයාගේ feelings hide කරනවා. ඒ කියන්නේ ඔයාට කියන්න නැති වෙන්න පුළුවන්.
එයාටත් ඔයාගෙන ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඒ ෆීලිංස් එයා හයිඩ් කරනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් එයා ඔයාගෙන හිතන දේවල් ගොඩක් ඕපන්ලි කතා කරන්නේ නැහැ කියලා පෙන්눔 කරනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ඔයාට අර කන්ෆියුසින් සිග්නල්ස් ලැබෙන්න පුළුවන්. අර එක වෙලාවකට ඔයාට කැමති, එක වෙලාවට එහෙම නැහැ. අර ඒ විදිහේ දේවල් තමයි දැනට පෙන්눔 කරන්න. දැන් තියෙන එනර්ජි එකෙන් මේ කාඩ් එකෙන් පෙන්눔 කරන විදිහට දැන් තියෙන්නේ එයාගේ ඒ විදිහ එකක්. ඉදිරියේදී ඒක වෙනස් වෙන්න පුළුවන් කියලාත් කියන්න පුළුවන්. ඉතින් එයා ඔයාගෙන හිතන විදිහ බලද්දි මේ The Lovers කාඩ් එකෙන් කියන ගොඩක් ඉන්ටරෙස්ටිං එනර්ජි එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ එයා ඔයාව ඇට්‍රැක්ට් කරගන්න හදනවා. ගොඩක් වෙලාවට අර ස්පෙෂල් පර්සන් කෙනෙක් විදිහටත් ඔයා දිහා බලනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම එයාට ඔයත් එක්ක ගොඩක් ඉමෝෂනල් කනෙක්ෂන් එක ෆීල් වෙනවා. හැබැයි ඒ දේවල් ඔයාට කියන්නේ නැතුව ඒ ෆීලිංස් හංගනවා කියලා තමයි කියන්නේ. ඉතින් අර එයා ඩිසිෂන් එකක් ගන්න ගොඩක් කල් වේලා ගන්නවා. ගොඩක් අර මේක ගැන හරියටම not sure වගේ තමයි, sure නැති බවක් තමයි පෙන්눔 කරන්නේ. ඩිසිෂන් එකක් ගන්න අර එයාට දැනෙන ෆීලිංස් කියලා ඔයත් එක්ක මේ දෙයකට කතා කරන්න. එහෙම ඩිසිෂන් එකක් ගන්න එයා හිතන්නේ නැහැ. තාම ෂුවර් නැහැ එයාට කියලා තමයි පෙන්눔 කරන්නේ. ඊළඟ කාඩ් එක තමයි Page of Pentacles. ඉතින් මේ කාඩ් එකෙන් කියන්නේ එයා ඔයාගෙන slowly serious වෙන්න possibility එකක් තියෙනවා. ඒ කියන්නේ එයා ගැන serious වෙලා ඔයාට emotions කියලා එයාගේ feelings කියලා serious වෙන එක ස්ලෝලි වෙන්න ඉඩකඩ තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ආ රිලේෂන්ෂිප් එක බිල්ඩ් කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් පොඩි අප්‍රෝච් කරලා හිමීට තමයි කියලා පෙන්눔 කරන්නේ. ඉතින් එයාට I love you කියනවාද කියන එක බැලුවොත් ඉතින් මේ එනර්ජි ගොඩක් මික්ස්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. එයාට ෆීලිංස් ඩෙවලොප් වෙන්න පුළුවන්. හැබැයි අර ඔයාට කෙලින්ම ඇවිල්ලා කියන එක ඒ දේවල් ගොඩක් කල් යනවා. අර හරියටම දැන් තියෙන එනර්ජිස් වලින් කියන්න බෑ කියලා තමයි කියන්නේ. අර මික්ස්. ඒ කියන්නේ එයා ඔයාට කතා කරන්නත් පුළුවන්. හැබැයි මේ 4 of swords එකක් තියෙනවනේ. ඉතින් ඒකෙන් සමහර වෙලාවට අර ඩිස්ටන්ස් එකත් ඔයගෙන් ගන්න ඔයගෙන් ඈත් වෙන්නත් හදනවා. ඒ නිසා නිකන් සයිලන්ස් පීරියඩ් එකක් තියෙන්නත් පුළුවන්. එයාට මේක ගැන ඩවුට්ස් තියෙනවා ගොඩක්. අර මේක ෂුවර් නැති එක තියෙනවනේ ඉස්සලා කිව්වා වගේ. ඒ නිසා ගොඩක් වෙලාවට ඉමෝෂනල් ක්ලැරිටි එකක් නැතුව ඔයාට මේ දේවල් කියන එක ස්ලෝ වෙනවා, කල් යනවා. ඒ නිසා දැනට තියෙන එනර්ජි එක අනුව මේක මික්ස්ඩ් එකක් කියමයි තියෙන්නේ. කියන්නේ ආවට කතා කරන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. දැන්ම අර නිකන් එයා වැට උඩ ඉන්න බවක් තමයි පේන්නේ. එයා තාම ඩිසිෂන් එකක් අරගෙන නැහැ මේක සම්බන්ධයෙන් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් එයාව කන්ටැක්ට් කරගනීද කියන එක බැලුවොත් ඔව් කියලා කියන්න පුළුවන්. possibility එකක් තියෙනවා. 2 of wands card එකකින් කියන්නේ ඉදිරියේදී නිකන් ඔයාලට මැසේජ් එකක් දාන්න, කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් අහම්බෙන් පාරක හරි හම්බෙන්න. එහෙම හරි කනෙක්ෂන් එකක් බිල්ඩ් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් contact timing එක බැලුවොත් නිකන් මාසයක්, මාස 3ක් ඇතුළත කාලයේදී ඔයාව contact වෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට අර ඔයාව social media එකකින් එයා follow කරන්න ගන්න එකක් වගේ වෙන්නත් පුළුවන්. ඒ නිසා ගොඩක් අර මේක ස්ලෝලි හිමීට වෙයි කියලා තමයි පෙන්눔 කරන්නේ. කනෙක්ෂන් එක ස්ටේබල් වෙන එක වෙදෙන කන්ටැක්ට් එක හැදෙන්න පෙමුලින්ම. ඊළඟට මැරේජ් එනර්ජි ගැන බලද්දී ඔය දෙන්න මැරි කරයිද, මැරේජ් එකට යයිද වගේ බලද්දී ඔයගේ ක්‍රෂ් එකයි ඔයයි මේ පයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට කියන්න තියෙන්නේ මැරේජ් එනර්ජි එක ගොඩක් අවිනිශ්චිතයි. හැබැයි ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ගොඩක් අර 50-50 වගේ භාගයට භාගය වගේ තමයි මේක තියෙන්නේ. ඉතින් රිලේෂන්ෂිප් එක ග්‍රෝ වෙන විදිහට ඔයාට ඕන නම් ඒ කෙනා එක්ක හොඳ සම්බන්ධතාවයක් පටන් ගත්තොත් ඔයාගේ පැත්තෙන් වෙන්න දේවලුත් තියෙනවා මේ රියැලිටි එකේදී. ඔයත් පොඩ්ඩක් එයාව අප්‍රෝච් කරලා එහෙම ඔයත් කනෙක්ෂන් එක බිල්ඩ් කරන්න උත්සාහ කරොත් ගොඩක් වෙලාවට ෆියුචර් එකේදී මැරේජ් එකකට යන්න, රිලේෂන්ෂිප් එකට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඔය දෙන්න කනෙක්ෂන් එකේ ෆියුචර් එක ගැන බැලුවොත් මේක හිමීට ඩෙවලොප් වෙන රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. මුලින්ම අර යාළුවෝ විදියට පටන් අරගෙන ඊට පස්සේ අර ඉමෝෂනල් බොන්ඩ් එක ස්ට්‍රෝන් වෙන්න chance එකක් තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් මේ රිලේෂන්ෂිප් එකේ මේ සම්බන්ධතාවෙන් ඔයාට දෙන මේන් ලෙසන් එක තමයි පේෂන් එක. කියනවා කාලයත් එක්ක මෙයත් එක්ක ග්‍රෝ වෙවි
මෙයාත් එක්ක මෙයාට සපෝට් කරගෙන මෙයාත් එක්ක කන්ටැක්ට් එක හදාගෙන හොඳට ඉස්සරහට ගියොත් ගොඩක් මැරේජ් එකට යන්න possibility එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මේක මික්ස් රීඩින් එකක් කියලාත් කියන්න පුළුවන්. ඒ නිසා ඔයාලට දෙන මේ ඇඩ්වයිස් එක තමයි මේ රීඩින් එකෙන් ඔයාගේ ලයිෆ් එකට ફોකස් කරන්න. ඔයාගේ දියුණුව ගැන හිතන්න, ඔයාගේ self care පැත්ත හිතන්න. ඒ ගැන හිතලා ගොඩක් අර මේකටම හිත ඉන්න නැතුව ඔයා ගැන හිතලා ඉස්සරහට යන්න ගොඩක් calm එකේ ඉන්න කියලා තමයි පෙන්눔 කරන්නේ. මේක ගැන ගොඩක් ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයා දැනටමත් මේක ගැන මොනවා වෙයිද? යාට කෙනෙක් ඉන්නවද? අපි දෙන්න කවද්ද රිලේෂන්ෂිප් එකට යන්නේ? යා මගෙන් ආස්ක් අවුට් කරයිද කියන ඒ දේවල් වලට ස්ට්‍රෙස් වෙලා මේක ගැන සැක සංකා තියාගෙන ගොඩක් හිටියොත් ගොඩක් මේක වෙන්නේ නැති වෙන දෙයක් තමයි. හැබැයි ඔයා මේ ගැන විශ්වාසයෙන් ඔයා ගැන ફોකස් කරලා ඉදිරියට ගියොත් ගොඩක් වෙලාවට මේක වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඔයා මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ ගොඩක් වෙලාවට මේක වෙනවද නැද්ද කියන එක. ඒ නිසා ස්ට්‍රෙස් නොවි හරි කාම් එකේ කූල් වෙලා ඉන්න කියලා තමයි ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට කියන්න තියෙන්නේ. ඉතින් මේක ජනරල් රීඩින් යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පර්සනල් රීඩින් එකක් අපෙන් ගන්න. දැම්මම අපේ මේ පෙන්නන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයාගේ සිටුේෂන් එකටම ගැලපෙන හරි රීඩින් එකක් ගන්න අපිට කතා කරන්න. ඉතින් ඔයාගේ හිතේ තියෙන ඕනම ප්‍රශ්නයක් අපිත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. මේ නම්බර් එකට දැම්මම අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාගේ රීඩින් එක අදට ඉවරයි. සුබ දවසක් වේවා. ෆයිල් නම්බර් 2. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට ඇවිල්ලා තියෙන කාස්ට් එක තමයි The Sun card, Ace of Cups, King of Cups තියෙනවා, Ten of Cups තියෙනවා, ඒ වගේම Knight of Pentacles, Two of Cups, Page of Wands තියෙනවා. අන්තිමට ඇවිල්ලා තියෙන The Hierophant. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට මේකේ ගොඩක් එනර්ජි එක positive, warm, හරි loving, ගොඩක් ආදරණීය vibe එකක් තියෙන එනර්ජි එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ටැරොට් කාඩ් වලින් කියන්න තියෙන්නේ ඔයාගේ රිලේෂන්ෂිප් එක ඉස්සරහට grow වෙනවා. ඒකට ගොඩක් strongly indicate එකක්, strongly sign එකක් තියෙනවා මේ රීඩින් එකෙන් කියලා. ඔයාගේ crush එක girl කෙනෙක් වෙන්නත් පුළුවන්, boy කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් අර මේක ජනරල් රීඩින් එකක්. ඉතින් ඔයාගේ crush එකේ appearance එක ගැන බැලුවොත් ගොඩක් අර එයාගේ මුලින්ම දැක්කහම තියෙන ඉම්ප්‍රෙෂන් එක තියෙනවනේ. ඒක ගොඩක් powerful, ගොඩක් ලොකු attractive presence එකක් තියෙන ගොඩක් attractive කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. මම The Sun card එකකිනුත් කියනවා එයාට ගොඩක් අර bright personality එකක් තියෙන, ගොඩක් ඉස්සරහට යන්න හැමතිස්සෙම goal oriented, ඒ දේවල් ගැන හිතලා වැඩ කරන. ඒ වගේ එයාගේ skin tone එක ගත්තොත් ගොඩක් සුදු පාටට හුරු වෙන්නත් පුළුවන්, නිකන් තලෙලු සුදු පාටට. ඒ වගේ අර warm කලර් එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම එයා හරි ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ එයාට ගොඩක් යාළුවෝ ඉන්නත් පුළුවන්. එයා හැමෝ එක්කම හරි ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි කතා බහ කරලා ඉන්නේ. ඒ වගේම එයාගේ නිකන් කොණ්ඩේ කර්ල් වගේ තියෙන්නත් පුළුවන්. ඔයා ගර්ල් කෙනෙක් ගැන බලනවා නම් එයාගේ ගොඩක් ලොකු දිග කොණ්ඩයක් නෙමෙයි, නිකන් normal size එකේ කොණ්ඩයක් වෙන්න පුළුවන්. ඔයා බොයි කෙනෙක් ගැන බලනවා නම් එයා ටිකක් කොණ්ඩේ කොටට කපලා නීට් එකට කොණ්ඩ කපලා වගේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ පර්සන් නිකන් ටැටු එකක් වගේ ගහලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම ගහන්න කැමැත්තෙන් ඉන්නවා අර ඒ විදිහේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ පර්සන් ඉතින් එයාගේ qualities බැලුවොත් King of Cups එකෙන් කියනවා, මේ කියන්නේ strongly කියනවා මේ පර්සන් ගොඩක් emotionally matured කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් එයා පරිණත, එයා emotionally පරිණත කෙනෙක් වෙන්න පුළුවන් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ එයාට වෙන අයගේ feelings උත් තේරුම් ගන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා. ඒ වගේම හරිම sensitive කෙනෙක්, ගොඩක් caring, ගොඩක් එයාට ආදරේ, ගොඩක් එයා බලාපොරොත්තු වෙන, ගොඩක් ආදරේට කැමති. එයාට ගොඩක් පොඩි කාලේ ඉඳන් ආදරේ නොලැබිලා තියෙන්න පුළුවන්. ඒ වගේම එයා ගොඩක් ආදරයට හරි කැමති, වෙන අය එක්ක හරියට ආදරෙන් ඉන්න එයාගේ පාර්ට්නර් එක්ක හරි කැමතියි කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම එයා loyal කෙනෙක් කියලා කියන්න පුළුවන්. ගොඩක් අවංක කෙනෙක්, විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් කියලා කියන්න පුළුවන් මේ පර්සන්ගේ qualities බැලුවොත්. ඊළඟ කාඩ් එක තමයි Ace of Cups. ඉතින් මේකෙන් කියනවා එයාගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇති වෙන්න එනර්ජි එකක් තියෙනවා කියන එක. එයා ඔයාව මුලින්ම හම්බුන දවසේ හරි, එයා ඔයාව දැනගත්ත දවසේ හරි ගොඩක් වෙලාවට මේක contact එකේ ඉන්න relationship වලට, ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාට ඒ crush එකේ contact තියෙනවා නම් මේක ගොඩක් accurate. ඉතින් එහෙම ඔයාගේ crush එක හම්බුන වෙලාවක ගොඩක් එයාට emotionally spark එකක් දැනෙලා තියෙනවා. ඔයාව දැක්කහම ගොඩක් අර නිකන් ඇඟ ඇතුලෙන් නිකන් සමනල්ලු පියාඹනවා වගේ අර ඒ විදිහේ ගොඩක් ආදරණීය, ගොඩක් sweet spark එකක් දැනෙලා තියෙනවා ඔයාව
එයාට මුලින්ම හම්බුන දවසේ. ඉතින් එයාට ඔයාව ගොඩක් ස්පෙෂල් පර්සන් කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් 2 of cups කියනවා mutual attraction. ඒ කියන්නේ ඔයත් එයාට ක්‍රෂ් වුණා වගේම එයත් ඔයාට මුලදී ක්‍රෂ් වුණා. හැබැයි ඉදිරියේදී අර ඔයාව ආශ්‍රය කරද්දිවත් ඒ කන්ටැක්ට් එක ඉතින් ඒක තව ඩෙවලොප් වෙලා ආදරයකට අර ක්‍රෂ් එක ආදරයකට හැරවිලා කියලා තමයි පෙන්눔 කරන්නේ. එයාට ඔයත් එක්ක ඉමෝෂනල් කනෙක්ෂන් එකක් ෆීල් වෙනවා කියවනේ. ඉතින් ඒ වගේම එයා ඔයත් එක්ක කතා කරනකොට ගොඩක් කම්ෆර්ටබල් ෆීලින් එකක් දැනෙනවා. ගොඩක් අර මුළු දවසම ඔයත් එක්ක කතා කරන්න පුළුවන් වගේ අර ඒ විදිහේ හොඳ ෆීලින් එකක් එයාට දැනෙනවා. ගොඩක් වෙලාවට ඒකේ අර එයා එක්ස්ප්‍රෙස් කරන්නේ නැහැ. ඒක ඔයාලට පෙන්වන්නේ නැහැ. ගොඩක් සමහර වෙලාවට මැසේජ් එකක් දෙකක් දාලා ඉන්න පුළුවන්. හැබැයි එයාට දැනෙනවා නිකන් එක දිගට ඔයත් එක්ක කතා කරන්න ඕනි කියලා. හැබැයි මෙයා ඉස්සරහට යන්න පොඩි ෆියර් එකක් තියෙනවා කියලාත් පෙන්눔 කරනවා. ඉතින් ඊළඟට තියෙනවා 10 of cups. ඉතින් මේ කාඩ් එකෙන් කියනවා family happiness, ගොඩක් emotional fulfillment ඒ දේවල් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් එයාගේ future partner විදිහට ඔයාගේ ජීවිතයට ඇතුළත් වෙන්න ලොකු possibility එකක් තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් third party connection එකක් තියෙනවද කියන එක බැලුවොත් එහෙම එයාට වෙන කෙනෙක් නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. එයාට හිතේ හරි වෙන කෙනෙක් නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. හැබැයි සමහර වෙලාවට එයා ගොඩක් අර එයාගේ යාළුවන්ට ඒ වගේම work responsibilities තියෙනවානේ. ඒ දේවල් වලට ප්‍රමුඛතාවයක් දෙනවා කියලා පෙන්눔 කරනවා. එතකොට ගොඩක් ඔයා ගැන වැඩි බලන්න කරන්න වෙන්නේ නැහැ කියන එකත් එයා දන්නවා. නමුත් එයාට romantic මොන හරි third party connection එකක් strongly appear වෙන්නේ නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. එයාට I love you කියනවද නැද්ද කියන එක බැලුවොත් yes මේ ෆයිල් එකේ එනර්ජි එක කියනවා කෙලින්ම ඔයාට එයා ආදරේ කියනවා කියන එක. ඉතින් king of cups සහ ace of cups මේ combination එකෙන් කියනවා එයා ඔයාට ආදරේ ප්‍රකාශ කරන්න ලොකු හැකියාවක් තියෙනවා කියන එක. ඉතින් එයා feelings express කරන type එක ගොඩක් අර dramatic විදිහට නෙමෙයි. හැබැයි calmly ගොඩක් අවංකව ඔයත් එක්ක deep conversation එකකට ගිහිල්ලා තමයි එයා genuinely යාට ආදරේ ප්‍රකාශ කරන්නේ. ඊළඟ කාඩ් එක තමයි Knight of Pentacles. ඉතින් මේකෙන් කියනවා relationship approach එක ගොඩක් slowly යන්න පුළුවන්. ඒ කියන්නේ එයා හිතලා බලලා ඔයත් එක්ක ආශ්‍රය කරලා බලලා ඔයාට කැමැත්ත කියනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් stable විදිහට එයා ගොඩක් හිතලා genuinely තමයි serious commitment එකක් කරන්න එන්නේ. ඉතින් random අර නිකන් flirt කරලා විතරක් කර යන එහෙම කෙනෙක් නෙමෙයි. ගොඩක් serious විදිහට සම්බන්ධතාව ගැන හිතන කෙනෙක් තමයි ඔයාගේ person. එයාව contact කරගනීද කියන එක බැලුවොත් yes definitely ඔයාව contact කරගනී. Page of Wands card එකෙන් කියනවා තව සති 2ක් ඒ වගේම සති 6ක් විතර කාලෙදී ඇතුළත ඔයත් එක්ක contact එකක් ඇති කරගන්න පුළුවන් කියන එක. ඉතින් message එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හම්බුන වෙලාවක නිකන් එයා ඔයාගේ work colleague කෙනෙක් වෙන්න පුළුවන්. office එකේ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳම යාළුවෙක් වෙන්න පුළුවන් එයා. ඉතින් ඒ විදිහට හම්බෙන තැනකදී වෙන්නත් පුළුවන්. එක්ක ඔයාගේ social media post එකකට comment එකක් දාන්න පුළුවන්, reaction එකක් දාන්න පුළුවන්. ඒ වගේ casual දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම නමුත් එයාව contact කරගෙන slowly මේක build වෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් marriage energy එක ගැන බැලුවොත් ගොඩක් මේ Hierophant card එකෙන් කියනවා powerful විදිහට මේක traditional commitment ගොඩක් serious marriage එකට යන්න long term relationship එකක් engagement එකක් marriage potential එකක් represent කරනවා. ඉතින් future connection එකේ energy එක බැලුවොත් 2 of cups 10 of cups තියෙනවා. ඉතින් මේ දෙකෙන් කියනවා soulmate connection එකක් කියලා. මේක ගොඩක් අර ඔය දෙන්න අතර friendship එකක් ඇති වෙනවා. ගොඩක් හොඳ. ඒ කියන්නේ ඔය දෙන්න relationship එකේ හිටියත් ගොඩක් ඔය දෙන්න නිකන් friendship එකක ඉන්නවා වගේ ගොඩක් සැහැල්ලුවෙන් emotional understanding එකත් එක්ක ඒ වගේම loyalty කියන එකත් එක්ක ඒ විදිහට ඔයත් එක්ක ගත කරනවා කියලා තමයි ඔය දෙන්නගේ අනාගතය ගැන බැලුවොත් කියන්න තියෙන්නේ. ඒ වගේම එයාට ගොඩක් respect කරන, ගොඩක් ගෞරව කරන, ඔයාව care කරන, ගොඩක් ඔයාව ආරක්ෂා කරන හරි kind කෙනෙක් කියලා තමයි ඔයාගේ person ගැන කියන්න තියෙන්නේ. ඉතින් relationship එක grow වෙන්නේ ගොඩක් විශ්වාසය build වෙනවත් එක්ක. ඉතින් pile number 2 select කරපු ඔයාට කියන්න තියෙන්නේ ගොඩක් අර එයා ගොඩක් කැමති වෙන්නේ ගොඩක් අර naturally ගොඩක් අර down to earth ගොඩක් පොළොවේ පය ගහලා ඉන්නවා කියන්නේ. අන්න ඒ විදිහේ කෙනෙක්ට තමයි එයා කැමති වෙන්නේ. ඒ නිසා ඔයා ගොඩක් එයාට ප්‍රෙෂර් එක දාන්න නැතුව එයාට ඒ කියන්නේ ඔයා වෙනම දෙයක් මවාපාන්නේ නැතුව ඔයා හරි ජෙනුයින් විදිහට ඉන්න තරමට එයා ඔයාට කැමති වෙන සම්භාවිතාවය වැඩි කියලා තමයි පෙන්වන්න කරන්නේ.
ඉතින් යුනිවර්ස් එක මේ කනෙක්ෂන් එක ස්ලෝලි ඩෙවලොප් කරනවා. ඉතින් ඒකට ගොඩාක් ලොකු ප්‍රෙෂර් එකක් දාන්න එපා. ඔයා නෝමලි ස්ට්‍රෙස් නොවි එයාත් එක්ක නෝමලි කන්ටැක්ට් එක බිල්ඩ් කරගෙන ඔයාගේ පැත්තෙනුත් වෙන්න තියෙන දේවල් කරගෙන එයාට ගොඩක් සපෝටිව් වෙලා ඉස්සරහට යන්න කියලාත් මතක් කරනවා. ඉතින් ඔයාට පර්සනල් රීඩින් එකක් එහෙම නැත්නම් ලව් ස්පෙල් එකක් වගේ කරගන්න ඕන නම් ආදරේ ආකර්ෂණය කරගන්න ඔයාට ක්‍රෂ් එකව මේ ආකර්ෂණය කරගන්න අවශ්‍ය නම් දැන් මේ අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් අපි ඉන්නවා ඔයාලට මේ දේවල් කරලා දෙන්න. ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාලට දෙන්න තියෙන රීඩින් එක මේක තමයි. අදට ගිහිල්ලා එන්න සුබ දවසක් වේවා. ෆයිල් නම්බර් 3 ඔයාලට ඇවිල්ලා තියෙන කාස්ට් එක බැලුවොත් 5 of swords, the devil card, 3 of swords, knight of wands තියෙනවා. ඒ වගේම 7 of cups, 8 of cups තියෙනවා. the tower card, page of swords තියෙනවා. ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාලට මතක් කරනවා ඔයාලට ආදරේ ආකර්ෂණය කරගන්න ලව් ස්පෙල් එකක් ඒ වගේම පර්සනල් රීඩින් එකක් ඕන නම් දැන්ම ගිහිල්ලා අපේ මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයාලට දෙන්න තියෙන රීඩින් එක තමයි මේ වැඩිලා තියෙන කාඩ්ස් එක බලන් ගියාම මේක අර ගොඩක් hard truth එකක් එහෙම එනර්ජි එකක් තමයි පෙන්වුම් කරන්නේ. අර මේක completely ගොඩක් hopeless connection එකකුත් නෙමෙයි. හැබැයි මේක ගොඩක් challenges සහ emotional confusion තියෙන connection එකක් කියලා තමයි පෙන්වුම් කරන්නේ. එයා girl කෙනෙක් වෙන්නත් පුළුවන්, boy කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් Knight of Wands card එකකින් කියනවා ගොඩක් අර confidence personality එකක් තියෙන කෙනෙක් කියලා. ඒ වගේම එයා නිකන් කොණ්ඩේ ගොඩක් වෙලාවකට අර ගොඩක් messy ගොඩක් අර අපිලිවලට එහෙම තියෙන කෙනෙක් තමයි ආගේ person. ඒ වගේම එයා ගොඩක් අර fashion කරන sense එකක් තියෙන අර casually අඳින්නේ ඒ විදිහේ ස්ටයිලිෂ් විදිහට අඳින කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එයා සුදු කෙනෙක් වෙන්නත් පුළුවන්, ගොඩක් ඩාර්ක් කෙනෙක් වෙන්නත් පුළුවන්. එක්කෝ ඒ දෙපැත්තේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ වගේම ස්ට්‍රේට් hair එකක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයා පිරිමි ළමෙක් ගැන බලනවා නම් එයා ගොඩක් උස කෙට්ටු කෙනෙක් වෙන්න පුළුවන්. ගෑනු ළමෙක් ගැන නම් බලන්නේ එයා ගොඩක් අර පිරිපුන් විදිහේ කෙනෙක් වෙන්න පුළුවන්. කොණ්ඩේ ගොඩක් කොටට කපලා තියෙන. ඉතින් ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගේ ක්‍රෂ් එක. ඉතින් මේ දේවල් වලින් එකක් හරි ඔයාට රෙසිනේට් වෙනවා නම් මේක දිගටම බලන්න. මේක ඔයාට රෙසිනේට් වෙනවා. ඉතින් එයා ගොඩක් අර එනර්ජටික් පර්සනැලිටි එයා ගොඩක් අර හරි ඉක්මනට වැඩ කටයුතු කරන ගොඩක් දුවල පැනලා එහාට මෙහාට ගිහිල්ලා අර ඒ විදිහේ ගොඩක් අර එනර්ජටික් වයිබ් එකක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ පර්සන්. ඒ නිසා ගොඩක් වෙලාවට එයාට වෙන අය ලේසියෙන් ඇට්‍රැක්ට් වෙනවා කියලාත් පෙන්වුම් කරනවා. ඉතින් එයාගේ ක්වොලිටිස් ගැන කියනකොට මේ පර්සන් ගොඩක් අර ඇඩ්වෙන්චරස් දේවල් කරන්න කැමති. ඒ වගේම අර හරි ෆ්‍රීලි ආදරය කරන්න කැමති ගොඩක් ප්ලේෆුල් එනර්ජි එකක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ පර්සන්. සමහර වෙලාවට එයාට අර කමිට්මන්ට් ඉෂුස් තියෙන එහෙම පොසිබිලිටි එකක් තියෙනවා කියලා තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම ගොඩක් අර එයාව ට්‍රස්ට් කරන්න එච්චර බෑ කියලාත් පෙන්වුම් කරනවා. ඊළඟ කාඩ් එක තමයි 7 of cups. ඉතින් මේකෙන් කියනවා එයාගේ මයින්ඩ් එකේ තව ඔප්ෂන්ස් තියෙනවා. එයාට වෙන වෙන ෆැන්ටසිස් තියෙනවා, වෙන ඩිස්ට්‍රැක්ෂන්ස් ගොඩක් තියෙනවා කියලා තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා එයාට ඔයා ආදරේ ප්‍රකාශ කරත් එයාට ඩිසිෂන් එකක් ගන්න අමාරුයි කියලා තමයි පෙන්වුම් කරන්නේ. මොකද එයාට තව ඔප්ෂන්ස් උත් තියෙනවා කියලා තමයි පෙන්වුම් කරන්නේ. ඒකෙන් ගොඩක් වෙලාවට third party connection තියනවාද කියන එක බැලුවොත් මේ කාඩ් වලින් the devil card, 3 of swords මේ දෙකෙන් කියනවා strongly ගොඩක් අර මේක ට්‍රයිඇන්ගල් එකක් වෙන්නත් පුළුවන්. මේක වෙන කෙනෙක්ට යාර කැමතින් එක්ක වෙන කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් තියෙනවා. හැබැයි යා ඒක අර ඕපන්ලි කරන්නෙත් නැහැ. හැබැයි යාට රිලේෂන්ෂිප් එකක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ක්‍රෂ් එකක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ කොහොම වුණත් එයා අර සීක්‍රට්ලි ඒක කරගෙන යනවා කියලා තමයි පෙන්වුම් කරන්නේ. ඔයාට එයා සිංගල් කියලා තිබ්බත් ගොඩක් වෙලාවට ඒක එහෙම නොවෙන්න පුළුවන් කියලා තමයි පෙන්වුම් කරන්නේ. මේක ස්ට්‍රෝන්ලි කියනවා එයාට වෙන third party connection එකක් තියෙනවා කියන එක. ඉතින් මේක අර එයාට දැන් කරන්ට් පාර්ට්නර් කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් තාමත් එයා එක්ස් පාර්ට්නර්ට කතා කරනවා වෙන්න පුළුවන්, නැත්නම් සිටුේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්, නැත්නම් අර ෆ්ලර්ටින් ඒ වගේ කනෙක්ෂන් එකක් විතරක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් third party connection එකක් තියෙනවා. ඉතින් එයාට ඔයාගෙන totally අකමැත්තක් නැහැ. ඔයාව ඉග්නෝර් කරන්නේ නැහැ. හැබැයි page of swords එකෙන් කියනවා සමහර වෙලාවට එයා ඔයාගෙන් දුරස් වෙන්න හදන. ඒ කියන්නේ ඔයා ගොඩක් එයාගේ පස්සෙන් යන්න. ඒ කියන්නේ එයාට මේ එනර්ජි එක දැනෙනවා. ඒ කියන්නේ ඔයාට කැමැත්තෙන් ඉන්නවා. එහෙම එයාට දැනුනහම ගොඩක් ඔයාගෙන් එයා දුරස් වෙන්න හදනවා. හැබැයි සමහර වෙලාවට ඔයාගෙනත් හොයලා බලනවා. ඒ කියන්නේ හොයලා බලනවා කියන්නේ ඔයා මොකද කරන්නේ? ඔයාට කෙනෙක් ඉන්නවද? අර ඒ විදිහේ දේවල් ගැන හොයලා බලනවා.
හැබැයි අර ඔයාගෙන් ඩිරෙක්ට්ලි මේ දේවල් ගැන අහලා ඔයා ඩිරෙක්ට්ලි මේ දේවල් කතා කරන්නේ නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. එයාට ෆීලිංස් තියෙනවා හැබැයි ඒක ස්ටේබල් ලව් එනර්ජි එකක් නෙමෙයි කියලා තමයි පෙන්눔 කරන්නේ. අර ගොඩක් తాවකාලික විදිහේ දෙයක් කියලා තමයි පෙන්눔 කරන්නේ. Knight of Wands එකේ එනර්ජි එකෙන් කියනවා සමහර වෙලාවට මේ කෙනා ගොඩක් අර කමිට්මන්ට් එකක් කරන්න කැමති නැති ඒ විදිහේ ගොඩක් අර සීරියස් දේවල් වලට එන්නේ නැති කෙනෙක් කියලා පෙන්눔 කරනවා. එයාට ඇට්‍රැක්ෂන් එකක් ඔයාගෙන තියෙනවා. හැබැයි මේක ලොන් ටර්ම් රිලේෂන්ෂිප් එකට යන්න ගොඩක් එයාගේ ඉන්ටෙන්ෂන් එකක් නැහැ. ගොඩක් ඒ පැත්තෙන් වීක් කියලා තමයි පෙන්눔 කරන්නේ. එයා ඔයාට I love you කියයිද කියන එක බැලුවොත් මේ වෙලා තියෙන කාර්ඩ්ස් එක්ක කියන්න තියෙන්නේ ගොඩක් මේක වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි කියලා. ඒ කියන්නේ එයා ඩිරෙක්ට්ලි ඔයාට ආදරේ ප්‍රකාශ කරන්න සම්භාවිතාවය අඩුයි. නිකන් අර ටෝකින් ස්ටේජ් එකේ වගේ එයාවත් එක්ක නිකන් කතා බහ කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ආදරේ කියලා අර එහෙම සීරියස් රිලේෂන්ෂිප් එකට යන්න තරම් එයා මැචුවර්ඩ් මදියා පරිණත මදි කියලා තමයි පෙන්눔 කරන්නේ. ඊළඟ කාඩ් එක තමයි 5 of Swords. ඉතින් මේක ජෙනරල් රීඩින් එක නෙමෙයි පොදු රීඩින් එකක්. ඉතින් ඔයාලට පර්සනල් රීඩින් එකක් අරගෙන ඔයාලට ඔයගේ ක්‍රෂ් එක ගැන හරියටම විස්තරය දැනගන්න පුළුවන්. ඉතින් මේ දේවල් අහලා ඔයා ගොඩක් දුක් වෙන්න එපා. ඔයා අපිට මැසේජ් එකක් දාන්න. අපි පර්සන් රීඩින් එක බලමු. ඔයාගේ ඇත්තම සිටුේෂන් එක සම්බන්ධයෙන් කොහොමද වෙන්නේ කියලා. ඒ නිසා ගොඩක් ඩිසපොයින්ට් වෙන්න එපා. ගොඩක් අවුල් ගිහිල්ලා ස්ට්‍රෙස් වෙන්න එපා. මේක ජෙනරල් රීඩින් එකක් නිසා. ඉතින් ඊළඟට තියෙනවා 5 of Swords. ඉතින් මේ කාඩ් එකෙන් කියනවා emotional disappoint එකක් වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් ඔයාලට disappoint වෙන්න තියෙනවා. එයාගෙන එයා කරන කියන දේවල් ඔයාලට පොඩ්ඩක් ආරංචි වුණාම ඔයා පොඩ්ඩක් හිත රිදෙන disappoint වෙන මේ ගැන අයි මම යාට කැමතුනේ වගේ හිතෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට ඔයා මේකෙන් ඩිටැච් වෙලා ඉන්න තරමට ඔයාගේ හිතට හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. එයාව කන්ටැක්ට් කරගනේද කියන එක බැලුවොත් Page of Swords energy එකෙන් කියනවා random contact එකක් වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට මේක අර ගොඩක් අඩු සම්භාවිතාවයක් තියෙන්නේ. හැබැයි නිකන් අර late night එකේ වගේ රෑ 10 පාන්දර 1 2 අතරතුර කාලෙදී නිකන් මැසේජ් එකක් දාන්න පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියන්නේ. එහෙම නැත්නම් කෝල් එකක් ගන්න. ඒ වගේ දෙයක් ඉඩ තියෙනවා. හැබැයි අර යා නිකන් ටයිම් පාස් එකකට වගේ තමයි මේ වෙලාව තියෙන කාර්ඩ්ස් වලින් කියන්න තියෙන්නේ. ඉතින් ඊළඟට තියෙනවා 8 of Cups. ඉතින් මේ කාඩ් එකෙන් කියනවා ගොඩක් emotional distance එකක් වෙන්න ඉදිරියේදී ඉඩ තියෙනවා කියන එක. ඒ කියන්නේ ඔයාලට ඔය දැන් තියෙන feelings නැති වෙලා ගොඩක් වෙලාවට disappoint වෙලා ඔය දෙන්න emotionally ගොඩක් ඈතට යන්න ඉඩ තියෙනවා. ඉතින් future connection එකේ energy එක ගත්තොත් tower card එක තමයි වැඩිලා තියෙන්නේ. ඒකෙන් strongly කියනවා ගොඩක් මේක ඉදිරියට යන්නේ නැති වෙයි කියන එක. ගොඩක් connection එක end වෙන්න possibility එකක් තියෙනවා කියන එක තමයි පෙන්눔 කරන්නේ. ඉතින් මේ ටැරොට් කාඩ් එකෙන් කියන්නේ ගොඩක් මේ කාඩ් සෙට් එකෙන්ම ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාලට කියන්න තියෙන්නේ මේ යුනිවර්ස් එකෙන් කියන්නේ ඔයාට මේ හරියනම කෙනා නෙමෙයි කියලා. වගේ දැන් හිතේ ඉන ක්‍රෂ් එක නෙමෙයි ඔයාගේ ලයිෆ් පාර්ට්නර් කියන එක. මේක ගොඩක් කාර්මික් කනෙක්ෂන් එකක් කියලාත් කියන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී ඔයාට ගොඩක් හොඳ පර්සන් කෙනෙක් ඔයාගේ ජීවිතයට ලැබෙනවා. ඔයාට ස්ටේබල් ආදරයක් හම්බෙනවා. මේ කෙනාගෙන් ගොඩක් తాවකාලික පොඩි ඇට්‍රැක්ෂන් එකක් විතරයි තියෙන්නේ. හැබැයි ඇත්තම ආදරේ වෙන කෙනෙක්ගෙන් තමයි හම්බෙනවා කියලා පෙන්눔 කරන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට කියන්න තියෙන්නේ මේ සම්බන්ධතාව වෙනුවෙන් ඔයා නිකන් වේට් කරලා බලන්න ඉඳලා ලොකු තේරුමක් නැහැ කියලා. ඉතින් ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාට දෙන්න තියෙන රීඩින් එක මේක තමයි. ඔයාලට පර්සනල් රීඩින් එකක් ගන්න ඕන නම් අපිට පර්සනල් මැසේජ් එකක් දාන්න මේ WhatsApp නම්බර් එකට. අපි ඉන්නවා ඔයාලට රීඩින් එකක් ලබා දෙන්න. ඉතින් ආදරේ ආකර්ෂණය කරගන්න ලව් ස්පෙල් එකක් වගේ අපිට කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිචුවල් එකක් වුණත් කරලා දෙන්න පුළුවන්. දැන් මම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් අදට රීඩින් එක ඉවරයි. අදට වීඩියෝ එකත් ඉවරයි. සුබම සුබ දවසක් වේවා. ගිහිල්ලා එන්නම්.